අද කතාව විශේෂයෙන් මේ ව්‍යාජ රටේ ජනතාව රවටන වංචාව ජීවිතය කරගත් දේශපාලනඥයින් වටා සමස්ත පොදු ජනතාව ඒක රාශී කරන ජනමාධ්‍ය වලට මොකද වුන් කරන්නේ බරපතල අපරාධයක්. මොකද මේ රට තාම නැති වෙන්න දෙයක් නැහැ. දැන් වසර 70 ගාණක් ගියා. දැන් වලටමයි මේ රට ඇදගෙන යන්නේ. තවමත් රටේ ජනමාධ්‍ය මේ පල්හුරු පස්සේ ජනතාව දක්වනවා. ඒක තමයි අද අපිට තියෙන ලොකුම අභියෝගය කොහොමද ඒක ජය ගන්න කියන එක. ඔබ දකිනවා අධිකරණයට ගෙනිච්චම මලකුණක් වෙනවා. රිමාන්ඩ් කළොත් එම දමනී ඔක්කොම මැරිලා. එහෙම එක දැන් කියනවා අලුත් හදවතක් ෆිට කරලා තියෙන කියලා. ඒ කියන්නේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරලා කියලා. තනිකර බොරු මේ කියන්නේ. ඒකට කියන කොන්දට දැන් ස්ප්‍රින්ට් එකක් දාලා හයි කරලා තියෙන කියලා. එහෙම කියන මෙවුන් වටා මහ ජනතාව රැස් කරන්නේ මේ රටේ ජනමාධ්‍ය. මහින්ද රාජපක්ෂ කියනවා අපිට දෙන්න රට අපි කරන්නම් කියලා. අනිත් උන් ගැන කියලා කතාවක් නැහැ. මේකෙන් ගලව ගන්න පුළුවන් ජනමාධ්‍ය වලට විතරයි මිනිසුන්ට දෙන්න පුළුවන් දැනුම. මේ රටට වෙච්ච දේ මේකයි කරන්න තියෙන එකම වැඩපිළිවෙල ගේන්න ඕනි කෙලින්ම රටේ ජනතාවට ඉදිරිපත් කරන්න ඕනි තමන්ගේ වැඩසටහන මොකද්ද අධිකරණය සම්පූර්ණයෙන්ම 225න් නිදහස් කරන ව්‍යවස්ථාව දැන් ඔක හරිනේ පහුගිය අවුරුද්දේ ජූලි මාස 25 කිව්වා රටේ ජනතාවට ඉදිරිපත් කළා උඹලා රාජ්‍ය බලය ගනිමු ඊට පස්සේ උඹලව ඒකෙන්ම ඇද බැඳ දබන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරපන් කියන එක තමයි ජනමාධ්‍ය දෙන්න ඕන පණිවිඩය. නැතුව මේ එක එක පස්සේ ජනතාව දක්වන එක නෙමෙයි. මේ මිනිස්සු දැන් හැමදාම රටේ මිනිස්සු අර මීයෝ රැළ වගේ ගියේ. ගෝඨාභය පස්සේ ගියේ මීයෝ රැළක් වගේ. දැන් ගෝඨාභය බය දුවන 5 සාල් පස්සේ. එයා දන්නවා හෘද සාක්ෂිය දන්නවා හැමදාම එයාට දඬුවම් කරනවා තමන්ගේ හෘද සාක්ෂිය ඒ කරපු අපරාධයට. ඒකේ අය කිසිම දෙයක් නැහැ. දැන් ඔබට කියන්න තියෙන වැදගත් දෙයක් පණිවිඩයක්. දැන් මේ කට්ටිය දැන් ඉන්න කට්ටිය අනුර දිසානායකගේ කට්ටිය කරපු අපරාධය. ඔබ දන්නවා රේගු අධ්‍යක්ෂ ජනරාල් දැන් කැඳවලා තියෙනවා තොරතුරු කොමිසම හමුවට ලබන මාසේ 23 ඒක රටේ ජනතාව හොඳටම දන්නවා ඒ කරපු අපරාධය කන්ටේනර් 323 මං කිව්වා එක සිගරට් කන්ටේනර් එකකට බිලියන 2කට වැඩි. ඒ කියන්නේ මිලියන 2000කට වැඩි බාදුව හයිමි වුණා. ඒකට තනිකර වග කියන්න ඕනේ බිමල් රත්නායකයි අනුර දිසානායකයි. ඔවුන් කරන බොරු වලට ඕන් කරන බොරු වලට මේ රටේ මිනිස්සු රවට්ටන්නේ කවුද? රටේ ජනමාධ්‍ය. ඒක එසේ මෙසේ වැරද්දන්නේ මේ ගල්ලංගුරු එකේ කියන්නේ එසේ මෙසේ වැරද්දන්නේ මේක ලස්සනට චූලා පෙන්නුවා ඔබට. එක එක ටෙන්ඩරේ වෙන වෙනම අරගෙන පෙන්නුවා එකකින් වෙච්ච ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව මේ හොර බාල ගල්ලංගුරු ගෙනල්ලා. ඇයි අනුර දිසානායකට ඔළුව කලඳක් තිබුණ නැද්ද? තම රාජ්‍ය බලය ගන්නකොට වහාම ගෝඨාභය රාජපක්ෂ 20න් ඉවත් කරපු ප්‍රසම්පාදන කොමිසම නැවත පිටවන්න. ඒ නොපිටුවේ. පිටුවේ නැත්නම් හොරකම නිසා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නේ. දැන් මොහු නෙමෙයිද කිව්වේ. අද අවංකවම කිව්වොත් එම රටේ ජනතාවට ජීවත් වෙන්න බෑ. මිනිස්සු ඒ තරමට පල්ලෙහාට වෙලා ඉවරයි දැන්. වාහන සිහින කියන ඒව ඈතටම ගියා. ලක්ෂ 12 කතාව කරලා ඒ දැන් ඉවරයි. දැන් මෙයා මොනවද කිව්වේ? ඔබට කිව්වේ මොනවද? IMF එකේ ලෝනෝ. අපේ IMF එකෙන් ඉවත් වෙනවා. නන්දලාල් කියන්නේ පල්හොරේ. එමේ ඔබට කිව්වේ. IMF එකෙන් යනවා නන්දලාල් ඉවත් කරනවා කියපු අනුර දිසානායක තමයි අද දෙකම වැළඳගෙන ඉන්නේ. ජනතාව මත දරන්න බැරි බදු බර පනවලා දැන් කියන අපි විදේශ ණය ගෙවනවා කියලා. ගත්ත ඩොලර් වලට පොලියත් එක දැන් ණය ගෙවනවා කියන්නේ කොහොමද ගෙවන්නේ? ණය ගත්තේ වික්‍රමසිංහයි රනිල් වික්‍රමසිංහයි ඊළඟට දැන් අනුර දිසානායකයි. දැන් ඒ ණය ගෙවනවා IMF එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා අපේ IMF එකෙන් ඉවත් කරන්න නැහැ කියලා. මීට වැඩිය ගව සම්පත තව ඉන්නවා. බුද්ධිමත්ව හිතන්න ඔබ. මේ විනිවිද ෆවුන්ඩේෂන් එක කියන එක ආයේ මේ කිසි කෙනෙක් පිළිගන්නේ නැති සංවිධානයක් කියලා තියෙන අපිට පේනවා හොඳටම. මොකද්ද මේ කරන්නේ කියන එක. ඔබට තියෙන වගකීමක් මේකෙදි හරි තීරණය ගන්න. කන්ටේනර් 323 සම්බන්ධයෙන් ඒකේ අනිවාර්යයෙන්ම ගොංකමට තමයි නිදහස් කළේ මේ දෙන්න. දැන් ඒක තමන්ගේ බෙල්ල වටේ එතිලා තියෙනවා. දැන් අධ්‍යක්ෂක ජනරාල් සම්බන්ධයෙන් මම දැක්ක අද දාලා තියෙන අමාත්‍යවරයෙක් අපි රාජ්‍ය සේවයේ කොන්ද කෙලින් කළා කියලා. අධ්‍යක්ෂක ජනරාල් දෙකට නම්මලා අම්බරලා තියෙන්නේ. දැන් මේ මාසේ 23 වෙනිදා එන්න කියලා තියෙනවා තොරතුරු කොමිසම හමුවට අධ්‍යක්ෂක ජනරාල්ට පුද්ගලිකව මේ නාගානන්දට තමගේ ඉදිරිපත් වෙන්න ඕනේ කියලා හිටන්. මොකද ඒක අවුරුදු 2ක් හිරේ යන අපරාධ වරදක්. තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිසමේ ඒ පනතේ 39 ප්‍රකාර වසර
දෙකක හිර දඬුවම් නිමවන අපරාධ වරද තමයි කොමිසමේ නියෝගය ප්‍රතික්ෂේප කිරීම. දැන් ඒක තමයි ඔහු කරලා තියෙන්නේ. දැන් ඔහු කැඳවලා තියෙනවා ලබන මාස 23. ඇයි උඹලා අදාළ රේවු සටහන් කර 323 විනිවිද පදනමට දුන්නේ නැත්තේ? ඒ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් කළ රටේ ජනතාව දැනුවත් කිරීම. අදටත් දුන්නේ නැහැ. ඒ තරමට ධනගස්සලා තියෙන අනුරු දිසානායක බිමල් රත්නායක අධ්‍යක්ෂක ජනරාල් කියන්නේ ඒ කාලේ හිටිය අධ්‍යක්ෂක ජනරාල් කියන්නේ රාජ්‍යයේ පරිපාලන සේවයේ නිලධාරීන් ওই දේශපාලන පක්ෂ හමුවේ දණින් වැටුන්නේ නැහැ. අද ඒවා ඉවරයි. 78 ව්‍යවස්ථාවෙන් මේ රටේ මිනිසුන්ගේ අවංකකම නැති කළා, හෘද සාක්ෂිය නැති කළා, ඕන හොරෙක් හමුවේ දණින් වැටෙනවා. හරි පූජ්‍ය පක්ෂය කියලා එකක් අද නැහැ. ගෞතම බුදුන්ගේ ශාසනයක් අද නැහැ. අද ඉන්නේ සිවුරුදාගත්ත පල්හොරු නැත්තම් අර සලේ කියන මිනිහා මිනිස්සයා පස්සේ සිවුරක් දාගත්ත චීවරජාරියෙක් කරන ප්‍රකාශද මේ මිනිස්සු අද කරන්නේ. බුද්ධිමත්ව හිතන්න. අද ගෞතම බුදුන්ගේ කියන සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමිචිපටිපන්න ගුණ එකක්වත් තියෙන මිනිස්සු අද නැහැ. අද ඉන්නේ සාමාන්‍ය මිනිස්සු සිවුරු දාගෙන. ලැජ්ජයි කියන්නේ. ඒක ඒ தත්වෙට ශාසනය පත් කළ ඉවරයි. නමුත් බෞද්ධ දර්ශනයේ ව්‍යවස්ථාවේ දීලා දෙන රැකවරණය රැකීමේ වගකීම කවුරු ප්‍රතික්ෂේප කළා? දැන් මොවුන් ප්‍රසිද්ධිය කියවනේ අපි එක අයින් කරනවා කියලා. ඔය කට්ටිය කිව්වා අපි එක අයින් කරනවා. ඒක මේ රට මේ වලට යෑම නවත්තන්න පුළුවන් බෞද්ධ දර්ශනයේ ගරු කරන එහි පිහිටි ඒ කියන්නේ ධර්මයේ පිහිටු සත්පුරුෂයෙකුට පමණයි. ඒක තේරුම් ගන්න. රැවටෙන්න එපා. මේ වෙන්නේ බරපතල අපරාධයක්. දැන් 23 වෙනිදා මම ඔබව දැනුවත් කරනවා. මොකද අධ්‍යක්ෂක ජනරාල් දැන් කියන්නේ ඔහු පුද්ගලිකව එන්න කියලා තියෙන්නේ. ඇයි දෙන්නේ නැත්තේ? තොරතුරු කොමිසමේ සමාජිකයන්ට ගෙවන්නේ රුපියල් 60000යි. ඔබ දන්නවද? 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් අයින් වුණා. මේක වැඩක් නැහැ කියලා. ආණ්ඩුව තොරතුරු කොමිසමේ සභාපති පත් කරන්නේ නැතුව මාස 8ක් 9ක්ද හිටියා. 60000ක් කියන්නේ ඔබ දන්නවා මේ කම්කරුවෙක් ඊට වැඩිය මුදලක් ලබනවා. ඇයි ඒ? අතර දූෂණ අපරාධ විමර්ශන කොමිසමට ලක්ෂ 4යි. ඒ වගේ පඩියක් ගෙවනවා. මෙතන ගෙවන දීමනාව 60000යි. ඒ කියන්නේ අපිට එපා තොරතුරු කොමිසම. අපිට ඒක වදයක්. මහ ජනතාවට තොරතුරු දෙන්න අවශ්‍ය නැහැ අපේ මංකොල්ල වැරදි වැඩවල. මේ කියන්නේ හද ගැස්ම. මහ ජනතාව තේරුම් ගන්න ඕන මේ නාගානන්ද තහන කළ දෙන්නේ ඇයි කියන එක මම හැමදාම ඔබට කිව්වනේ. කියන්නේ මොනවටද? ඇයිලාද ප්‍රජා අයිතියක් තහන කළ දෙන්නේ? ඇයි ඒ? හිතන්න පොඩ්ඩ. ඇයි ඒ ප්‍රජා අයිතියක් තහන කළේ? ඇයි? මේකට මේ ඉන්න දැන් ඉන්න සූරසේන ඇතුළු මේ 4 දෙනෙක් සම්බන්ධයි. මේ ගැන කතා කරන්න පෞරුෂයක් නීතිඥයින්ට නැහැ. එක්කෙකුටවත් නැහැ. මේක සම්පූර්ණයෙන්ම වැරදි. මේක නීති විරෝධී. මේක සදාචාර විරෝධී. ව්‍යවස්ථාවට පටහැනි. ඒක වෘත්තීය ආචාර ධර්ම වලට පටහැනි. මේකට වගකීම සම්පූර්ණයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ බාරගත යුතුයි කියලා කියන්නේ නීතිඥයෙක් නැහැ. මේක තමයි තියෙන බරපතල ප්‍රශ්නේ. නැත්තම් මේ බරපතල නඩු ඔක්කොම දැන් ඉවත් කරලා තියෙන නාගානන්දගෙන්. මොකද ඔහුගෙන් ගැළවීමක් නැති නිසා. උට දේශපාලන පක්ෂ අදාළ නැති නිසා. ඔබට දෙන පණිවිඩය මේකයි. දැන් 29 දැන් ලබන මාස 23 ආපු දෙන් කොරේව් අධ්‍යක්ෂක ජනරාල් එයා මොනවද කරන්න කියලා බලමු. මම ඔබට දෙන්න තියෙන පණිවිඩයක්. ඒක ගැන මට විශේෂ පණිවිඩයක් තියෙන BMW නඩුව ගැන මම නැවත වතාවක් කල් දානවා. මොකද මේකේ තව තියෙන වැදගත් පියවරක් ගන්න. ඊට පස්සේ මම ඔබව අමතනවා ඒ සම්බන්ධයෙන්. අනිවාර්යයෙන්ම විය යුත්තේ මෙන්න මෙච්චරයි. අනුර දිසානායක වහාම තමන් පොරදිච්ච පරිදි රටේ ජනතාවට IMF එකෙන් ඉවත්වන්න ඕන. රුසියාව, චීනය පැහැදිලිවම කිව්වා උඹලා වෙනුවෙන් අපි වෙණි හිටිනවා කියලා. ඉරානය කියන රට වෙනුවෙන් තමන්ට වචනයක් කතා කරන්න කොන්දක් තිබුණේ නැහැ. ලෝකේ පුරා රටවල් කිව්වා නෑ මේක සම්පූර්ණයෙන්ම වැරදි. නැත්තම් අපිට ওই ප්‍රශ්න මොනවාක්වත් නැහැ. ඉරානය වෙනුවෙන් අපි ගත්තනම් හිටගත්තනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. චීනය රුසියාවත් එක්ක හිටගත්තනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. සම්පූර්ණයෙන් විදේශ ණය සම්පූර්ණයෙන් මේ ප්‍රශ්න විසඳෙනවා. ජනතාව මත බදු පිට බදු ගහලා මේ විදිහට විදේශ ණය ගෙවන එක නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්ති විය යුත්තේ. නමුත් ඒක කරන්න බෑ. ජනතාවට බොරු කියලා රවට්ටලා ඉන්දියාව හමුවේ දන ගැව්වා. අධිකරණයේ හමුවේ ඇවිල්ලා කැබිනට් අමාත්‍යාංශයේ ලේකම් කිව්වා අපි ඉන්දියාවත් එක්ක මෙහෙම ගිවිසුමක් ඇති කළා. අපි රටේ ජනතාවට මේ ගිවිසුම හෙලි කරන්නේ නැහැ කියලා. කොහෙද කිව්වේ? ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ. ඉතින් අපි කොහෙද මේ යන්නේ? අපි කොහෙද මේ යන්නේ පුරවැසියෝ හැටියට? ඔබ මේ රැලක් වගේ මේ හරක් පස්සේ තාම දුවනවා. කවුද මේකට වග කියන්න ඕන? ඔබමයි. ඇයි? දැන් මට පේනවා එකෙක් කියන
නාමල් රාජපක්ෂ කියනවා මේ ඔබතුමා මේ උඩු රැවුල වවන්න එතකොට තමයි තාත්තා වගේ මේ වගේ ගව සම්පතක් ඉන්නවද කියලා බලන්න. මේ වගේ මිනිස්සු රැවටෙනවද කියලා බලන්න. මෙහෙම රැවටෙන රටක ඔබේ එකම වගකීම මේ ගත වෙන පැයේ හරිතැන හිට ගන්න. වැඩක් නැහැ එකෙක්වත්. හරිතැන ඍජුව හිට ගන්න. මේ ඔක්කොම මුන් කරන්නේ බරපතල වංචාවක්. අපි මේ එකෙක්වත් පිළිගන්නේ නැහැ කියන තැන හිට ගන්න. එතකන් අනාගත පරම්පරාවේ උරුමය. මම ඔබට කිව්වනේ මොනවද immutable republican principles කියලා එකක් තියෙනවා ව්‍යවස්ථාවේ. මොකද්ද ඒ? අස්පර්ශනීය උරුමය, නිදහස, සමානාත්මතාවය, මූලික මිනිස් අයිතිවාසිකම්, නිදහස් අධිකරණය, මේ ඔක්කොම ඔබේ කිසි කෙනෙකුට උදුර ගන්න බැරි අයිතිය. මේ ඔක්කොම අද අහිමි කරලා තියෙන්නේ ඔබට. ඒකට මේ පල්හොරු පස්සේ ගිහලා ඔබට කවදාක සහනයක් ලැබෙන්නේ නැහැ. බුද්ධිමත්ව හිතන්න. රටේ පුරවැසියෝ ප්‍රඥාව අවදි කරන්න, ඔබේ හෘද සාක්ෂිය නැවත අවදි කරන්න කිසි කෙනෙක් හමුවේ දනින් වැටෙන්න එපා. බොහොම ස්තුතියි.